ඇත්තටම මේ මාධ්‍ය තුලින් මාධ්‍යෙන් කරන්න බැරි දෙයක් නැතරම්නේ. සියලු දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඔබ කිව්ව විදිහටම නිර්මාණය කරන්න පුළුවන්, ගැටුම් කළමනාකරණය කරන්න පුළුවන්, ගැටුම් ඇති කරන්න පුළුවන්, ඒවා උද්දීපනය කරන්න පුළුවන්, ඒවට අනුබල දෙන්න පුළුවන්. ඒ වගේම බණ දේශනා කරන්නත් පුළුවන්, ධර්ම දේශනා කරන්නත් පුළුවන්, ආගම දහමට නැඹුරු කරන්නත් පුළුවන්. ඒ තුලත් යම් ආකාරයක වංචා දූෂණ නැත්නම් අපි කියන අර සංකීර්ණ න්‍යාය පත්‍රත් ක්‍රියාත්මක කරවන්න පුළුවන් උඩින් සිවුරකින් නැත්නම් සුදු පිරුවටකින් එම වහලා. එහෙමනේ මේක ක්‍රියාත්මක වෙන්නේ ඇත්ත කතාව. මම කැමතියි ඔබෙන් අහන්න මේ සමාජ මාධ්‍ය පැත්තට නැඹුරු වුණොත් අපේ රටේ මේ දේශපාලන පරිවර්තනයේට සමාජ මාධ්‍ය නැත්නම් සමාජ මාධ්‍ය හිමිකරුවන් සමාජ මාධ්‍යකරුවන් දැන් ඕනම කෙනෙක් සමාජ මාධ්‍යවේදියෙකුටපත් වෙන්න පුළුවන් ඉතා ඉක්මනින්. Tamanට ෆෝන් එකක් තියෙනවා නම් සමාජ මාධ්‍ය account එකක් ගිණුමක් තියෙනවා නම් ලියන්න කියන හැකියාවක් තියෙනවා නම් ආකර්ෂණීය ලෙස මේකේ ටිකක් ඉහළ මට්ටමට ජනප්‍රිය මට්ටමට ජනප්‍රියතර ප්‍රසිද්ධිය කියන ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙන්න බොහොම ඉඩකඩ විවෘත වෙලා තියෙනවා. ඇත්තටම මේ සමාජ මාධ්‍ය තුලින් මේ රටවල් වල දේශපාලනික පරිවර්තන ඇති කිරීම ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම සමාජ මාධ්‍ය වළක්වන්න බෑ. අන්තර්ජාලය නිසා ලෝකේ පුරා එක ප්ලැට්ෆෝම් එකක් ඇති වෙලා තියෙන වේදිකාවක් සමාජ මාධ්‍ය තුල. ඒගොල්ලන්ට සීමා මායිම් නැහැ. ආචාර ධර්ම වගේ දේවල් ඒගොල්ලන්ට ගණන් ගෙන නොගෙන ඉදිරියට යන්න පුළුවන් කමක් තියෙනවා. අන්න එතන තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතු සාධකයක් විදිහට මා දකින දෙයක් තියෙනවා සුපුන්. මේ සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් ඉන්නවා. සමාජ මාධ්‍ය. ඒ කණ්ඩායම් දෙක තමයි මාධ්‍යවේදීන් සමාජ මාධ්‍යවේදීන් විදිහට මාධ්‍ය ශාස්ත්‍රයේ නියැලෙමින් සමාජ මාධ්‍ය මෙහෙවනවා. අතිබහුතරයක් ඉන්නේ මාධ්‍යවේදීන් කියන ලේබලය තුල නොයි. මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ. සමාජ මාධ්‍යවේදියා කියලා කියන්නේ ගුණාත්මක දැනුමක් තියෙන අවබෝධයක් තියෙන සමාජ මාධ්‍යවේදියා. උඩ මාධ්‍ය ගැන අවබෝධයක් තියෙනවා. ඒ ඉන්න ප්‍රමාණය සුළුයි. අතිබහුතරයක් ඉන්නේ ෆෝන් එකක් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියෙන හැම කෙනාම ක්‍රියාකරුවෙක්නේ. ඒකට ඔහු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්. මේ ක්‍රියාකරුවා කියන එකයි මාධ්‍යවේදියා කියන එකයි පටලගෙන තමයි අපි සමස්තයක් විදිහට මේ සමාජ මාධ්‍යකරුවෝ කියලා ගහලා පහර දෙන්නේ. ඒක වැරදි. මාධ්‍යකරුවෝ ඉන්නවා හොඳ අය. හොඳ YouTube කරන, ඒ වගේම මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තා කරන, මේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා පැයෙන් පැයට නැත්නම් තප්පරෙන් තප්පරයට අලුත් තොරතුරු ලබා දෙන මාධ්‍යවේදීන් ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම මාධ්‍ය ගැන දන්න මාධ්‍යවේදීන්, මේ සමාජ මාධ්‍යවේදීන්. ඒ සමාජ මාධ්‍යවේදීන්ගේ එකතුවකුත් තියෙනවා. සමාජ මාධ්‍යවේදීන්ගේ සංසදයක් තියෙනවා. ඒ සංසදය ඉතාමත්ම හොඳ ආචාර ධර්ම සංග්‍රහයක් නිකුත් කරලා තියෙනවා. මම ඒක දන්නවා. කැලුම් ශිවන්ත මහත්මයා එක්ක ඉන්නවා. අපේ ප්‍රෙඩි මහත්මයා එක්ක හිටියා මුලින්. මම හිතන්නේ ඒ කට්ටිය තවම ඉන්නවා. මොකද මමත් අමාත්‍යාංශයක පහුගිය කාලේ එක කවකවනුක ඉඳදී ඒගොල්ලොත් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කළා. මේ ඇයිට ඉතාම හොඳ මම දකිනවා මම ඒක මාත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් විදිහට මම හොඳටම දකිනවා හොඳ ආචාර ධර්ම සංග්‍රහයක් තියෙනවා. ඒ ආචාර ධර්ම ඒ මාධ්‍යවේදීන් කණ්ඩායම සමාජ මාධ්‍යවේදීන් කණ්ඩායම පිළිපදිනවා. ඒතර ඒ අය මේක හොඳට කරගෙන යනවා. නමුත් ඒ අයට වඩා අති බහුතරයක් ඉන්නේ ක්‍රියාකරුවෝ. ඒ ක්‍රියාකරුවෝ මේ වෙලාවේ පාර යන නැත්නම් පොලිසිය සිද්ධියක්, එහෙම නැත්නම් වාහනයක සිද්ධියක්, පෞද්ගලිකව කෙනෙක්ගේ සිද්ධියක්, පෞද්ගලික චරිතයක සිද්ධියක් ෆෝන් එකෙන් ඊටාම රහසිගතව අරගෙන ඒක වැරදිනේ. ආචාර ධර්ම වල පටහැනි කෙනෙක්ගෙන් රූපයක් ගන්නවා නම් අපි අවසර ගන්න ඕනේ. මාධ්‍ය තියෙන්නේ ඒකයි. නමුත් මේ සමාජ මාධ්‍ය කරුණේ අවසරේ නැහැ. එක කාලයක පැපරාසි කියලා තිබුණේ ඔය කණ්ඩායමම තමයි. එදා ඒ පැපරාසින් ඩයනා කුමරියගේ මරණය දක්වා කියන්නේ. ඒකෙන් පස්සේ ඉන්දියාවේ මේ එංගලන්තේ ඉදිරිදි පව වෙනස් වුණා. ඉන්දියාවේ පුවත්පත් මණ්ඩලය අවශ්‍ය කළා. අවශ්‍ය කළේ ඒගොල්ලෝ ගෙනාව වෙන එකක්. පස්සේ ආයි පුවත්පත් මණ්ඩලෙත් ගෙනාව නැවත වරක්. ඒ තත්වෙට ආවා. මොකද හේතුව ඒ පැපරාසින්ගේ. අද මේ සමාජ මාධ්‍ය අපේ රටේ සමාජ මාධ්‍යවේදීන් ඉන්නවා. සමාජ මාධ්‍ය පැපරාසින් ඉන්නවා. ක්‍රියාකරුවෝ ඉන්නවා. ක්‍රියාකරුවන්ට අපිට දොස් කියන්නත් බෑ. මේගොල්ලෝ මාධ්‍ය ගැන දන්නේ නැහැ. නමුත් මේකේ ප්‍රමිතියක් ඇති කිරීම සඳහා අපි ආණ්ඩුව පැත්තට ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ට වගකීමක් තියෙනවා. මේ අය දැනුවත් කිරීමේ වැඩසටහන. කොහොමද මේ අයට මේක කරන්න කියන එක මම හිතනවා විෂයක් විදියට හරි මේ අයට දැනුවත් කරලා මේ තත්වයට ඒගොල්ලෝ ගත යුතුයි. ඒතර මේකෙදී ජනමාධ්‍ය කියන්නේ සමාජ මාධ්‍යවේදීන්ට අපි ආචාර ධර්ම ගැන කියන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාකරුවන්ටත් අපිට යම්සි නියාමනයක් එන්න පුළුවන්. දැන් අර පරිගණක පනත ඇවිල්ලා තියෙනවානේ. දැන් මේ පනත සක්‍රිය කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? සක්‍රිය කරන්න නම් කරන්න ඕනේ Tamante එරෙහිව හෝ තව කෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍යයේ යමක් යනවා නම් කීපයක් අපිට කරන්න පුළුවන්. පළවෙනි කාරණේ අපිට පැමිණිලි කරන්න පුළුවන් පොලිසියට.
එතකොට ඒ කාරණා හරියට පැමිණි කළොත් පැමිණිකරුවෙක් ඉන්නවා පැමිණිලක් ලැබිච්චාම ඒගොල්ලෝ විවාහ කරනවා. දෙවෙනි එක තමයි අපිට කරන්න පුළුවන් තව එකක් තියෙනවා සමාජ මාධ්‍යයේ වැරදි දේවල් යනවා නම් අපි ඒක බලලා කමෙන්ට් එකක් දාලා බැනලා හරි කුණුවarpෙන් බැනලා හරි කමෙන්ට් දාන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ මේකට ගිහිල්ලා બ્લોක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පැමිණිලක් කරන්න පුළුවන්. යම්කිසි සමාජ මාධ්‍යයේ ක්‍රියාකරුවෙක් වැරදි දිගින් දිගටම කරනවා නම් මම දැකලා තියෙන ඔය හාමුදුරුවෝ විදායක එක දේවල් දාලා කරනවානේ. සංවිධානශීලීව හරි මේ පුරවැසි ජනතාව ඒක බලලා කමෙන්ට්ස් දාලා කුණුවarpෙන් බණින එක නෙමෙයි කළ යුත්තේ. ඒකට ගිහිල්ලා කම්ප්ලේන් එකක් දැම්මොත් වැඩි කම්ප්ලේන් ප්‍රමාණයක් කෙනකොට ඔහුට ඒ ප්ලැට්ෆෝම් එක ඒ අදාළ සමාජ මාධ්‍ය හිමිකරුවෝ විසින් ජාත්‍යන්තරේ එක අහිමි කරනවා. ඉතින් මේ තත්වයට අපිට ගියොතින් ජනතාවටමයි මේකේ ආයුධය තියෙන්නේ ආණ්ඩුවකට දොස් කියලා නීතියට දොස් කියලා බෑ. අපි සමාජයක් විදියට ජනතාව වගකීමෙන් කටයුතු කරලා මේවා පැමිණිලි කිරීම කරලා මේවා අඩු කරන්න කටයුතු කිරීම තමයි කරන්නේ. අපි කරන්නේ මොකද්ද? සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ දන්නවා ඊටාම පැහැදිලිව කුණුවarpයක් දැම්මොත් කෙනෙකුට බැනලා දැම්මොත් මේ දූෂණයක් වංචාවක් ගැන දැම්මොත් එහෙම නැත්නම් මේ අසභ්‍ය ප්‍රකාශනයක් දැම්මොත් ඒවා ඕන තරම් බලනවා. බලලා ඒකෙන් 90%ක්ම බනිනවා. ඒක දාපු එක්කෙනාගේ අම්මා තාත්තා මතක් කරලාත් බනිනවා. මොකද බැන්නට වැඩක් නැහැ නේ. අර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවා බලාපොරොත්තු දෙ ඉෂ්ට වෙලානේ. වීවර්ස් රටි කාවනේ. බනිනවා 99%ම බනිනවා කියමුකෝ. 99 බැන්නට ඒගොල්ලෝ දාන ඒ කමෙන්ට් එක තුලින්ම වීව කෙනෙක් වෙලානේ. එතකොට වීවර්ස්ලා ප්‍රමාණය වැඩි වෙනවනේ. වීවර්ස්ලා ප්‍රමාණය වැඩි වෙනකොට ඒකේ අන්තර්ගතයේ වැඩක් නැහැ. ජාත්‍යන්තර සංවිධානය මේකට ඇඩ්ස් දෙනවා. ඇඩ්ස් දෙනකොට ඔහුගේ පෞද්ගලික ගිණුමට ඩොලර් එනවා. මේක ඇත්ත තත්ත්වය. දැන් ඔය කුණුහරුප දාන අයගෙන් මම සමහර අයගේ දේවල් වලට මම සම්බන්ධ වෙලා කතා කරලා ඔයාලට විරුද්ධව කටයුතු කරනකොට ඒගොල්ලෝ කිව්වා සර් අපි වීවර්ස්ලා අපිට වැඩි වෙනවා. මේ වීවර්ස්ලා මේකට කැමති. අපිට බැන්නත් වීවර්ස්ලා එනවා. ඒක පුළුවන් තරම් යන්නේ ඒ තත්ත්වය වළක්වන්න පුළුවන්කම තියෙන වැඩි හරියක් ජනතාවටමයි. ජනතාව පැමිණිලි අවශ්‍යයි. ජනතාව කම්ප්ලේන්ට් කිරීම අවශ්‍යයි. ජනතාව ඒ වලට කමෙන්ට්ස් දාන්න නැතුව ඒවා බලලා වීව කෙනෙක් වෙන්නේ නැතුව එතනින්ම ඒවා બ્લોක් කරලා දාන එක අවශ්‍යයි. ඒක બ્લોක් කරලා ඒ වගේ වෙනකොට වීවර්ස්ලා ප්‍රමාණය අඩු වෙනකොට නිකම් මරව නැති වෙලා යනවා. ඒක හරිය සංවිධානශීලීව කෙරෙන්න ඕනේ. ආණ්ඩුවක් පැත්තෙන් මේකට කරන්න ඕනේ පාලනයක් කිරීම නෙවෙයි. මේකට මාර්ගෝපදේශනයක් විදිහට ආණ්ඩුව. ආණ්ඩුව මේ සමාජ ක්‍රියාකාරිකයින් ව්‍යාපදිංචි වෙලා නැති පිරිස් ව්‍යාපදිංචි කරලා ඒගොල්ලෝ සමාජයේ ඉදිරියට ගේන වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ. එතකොට ඒ අය ඉබේම පොඩි ගාණක් ගෙවලා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරි එහෙම නැත්නම් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එනවා. ඉතින් අපේ මේ වරලත් ආයතනයක තියෙනවා. එතකොට මේ වගේ කාරණා එකතු වුණොත් අපිට මේක නිවැරදි කරන්න බෑ. නැත්නම් අපි මේගොල්ලෝ කරහලා මේගොල්ලෝ ප්‍රහාර එල්ල කරලා මේගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මේ අයට පහර දීම් කරලා එහෙම කරන එක වැරදි. ආණ්ඩුවක් විදිහට ඒ වගේ මැදිහත් වීමක් අවශ්‍යයි. සංවිධානශීලීව සමාජ මාධ්‍ය වේදීන්ගේ සංවිධානයටත් වගකීමක් තියෙනවා. උන්ටත් මම කියන්නේ මෙහිමයි ඔබ මේ ක්‍රියාකරුවන් ටිකත් එකතු කරන වැඩ පිළිවෙලකට එන්න. මම කිව්වා ස්වේච්ඡාවෙන් මට ඇවිල්ලා කරන්න පුළුවන් ආචාර ධර්ම ගැන මේවා පාවිච්චි කරන ගැන උගන්වන්න. මම ළමයිට උගන්වන නිසා මට ඒක කියන්න පුළුවන්. මේ හුඟක් අය දන්නේ නැහැ. දන්නේ නැති කම නිසායි වැරදි කරන්නේ. අපි ඒයට ගරහනවට වඩා දැනුම් අවබෝධය ලබා දීලා ප්‍රමිතිගත කළොතින් ඒ හැම කෙනෙක්ම යහපත් දෙයක් කරයි. ඊට ජනතාව විදිහට අපි ප්‍රතික්ෂේප කරනවා නම් ඒවා දිගින් දිගටම යන්නේ නැතුව යයි. මේකට අපි පැමිණිලි කරනවා නම් ඒ පැමිණිලි විභාග වෙනකොට මේවා සුචරිත වෙයි. එහෙම නැතුව මිනිසුන්ට ගහලා පාලනය කරලා නීති ගෙනල්ලා ඒක කරන්න බෑ. ජනතාවටමයි ඒ වගකීම තියෙන. ආණ්ඩුවට තියෙනවා ආණ්ඩුව මැදිහත් කරුවෙක් විදිහට මාර්ගෝපදේශනයක් සලකන තත්වයට ආණ්ඩුව ආйти. ඔබට මට මේ සුරවැසියෝ අපි හැමෝටම මේ වගකීම තියෙනවා. අපි මේ වගකීම හරියට පුරවැසියෝ පාවිච්චි කරනවා නම් මේව නිවැරදි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒකට තමයි අපිට කරන්න පුළුවන් මේ වෙලාවේ මතක් කරන්න පුළුවන් දේ. ඒ නිසා සමාජ මාධ්‍යවේදී මේකට පුහුණුවක් ලබලා ඒ අධ්‍යාපනය ලබාගෙන නිවැරදි දේ වාර්තා කරන්න යොමු වෙනවා. ඒ වගේම තමයි දැන් පාසල් ළමයි ෆෝන් ගෙනියනවානේ. අපි මේ ගේඩින් එක තහනම් කරන එක සහ ඒව බලන එකට විරුද්ධව එක එක මතවාද මාධ්‍ය ප්‍රකාශන කරන්න දඬුවම් කරන එක නෙමෙයි කළ යුත්තේ. මම කියන්නේ හැම පාසලකම එක පීරියඩ් එකක් සතියකට වෙන් කරනවා. පැය භාගයක් විනාඩි 35ක්. ඒ පීරියඩ් එකේදී ඒ ශ්‍රේණියේ ළමයින්ගේ ෆෝන් පාවිච්චි කරන ළමයි ඔක්කොම එක තැනකට ගෙනල්ලා නැත්නම් ඒ පීරියඩ් එක තුල ළමයිට උගන්වනවා ෆෝන් එකකින් අපි කොහොමද යහපත් ලෝකයකට යන්නේ. ෆෝන් එකෙන් කොහොමද අපි තොරතුරු ලබා ගන්න. නැතු මේ ෆෝන් තහනම් කරන එක ළමයින්ට ෆෝන් දෙන්න එපා. මේක කියන මේ තර්ජනය වැරදි. මොකද අපි මේකේ දන්නවා ෆෝන් එකෙන් YouTube එක හරහා හරි Google එක හරහා හරි ඕන කුණුවarpයක් නරඹන්න පුළුවන්.
අපිට බැරියි ළමයින්ට පහදලා දෙනවා විද්‍යාවට සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ පරිසරය සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. දේශපාලනය සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔබට පෞද්ගලිකව දැනගන්න ඕන ලෝකයේ තොරතුරු මේකෙන් ලබා ගන්න පුළුවන් Google එකට YouTube එකට ගිහලා. මෙන්න මේවා බලන්න. ඔබගේ කාලය මේ වලට විඩංගු කරන්න පොඩ්ඩක් හරි. අන්න ඒ වගේ පීරියඩ් එකක් තියලා මේ පාසල් ළමයින්ට මේ ගැන උගන්වීමක් දුන්නොත් අපි මේක මර්ධනය කරන්න හදනවට වඩා ළමයි සුචරිත පැත්තට ඉබේම නැඹුරු වේවි. වැඩි හරියක් අධ්‍යාපනයට සම්බන්ධ දේවල් හොයන්න පටන් ගන්නේවි. කුණුහරුප බලන්නේ නැතුව යන්න පටන් ගන්නේවි. අන්න එවැනි අලුත් ක්‍රමවේද අපිට විෂය නිර්දේශය තුලින් හරි හඳුන්වා දීලා අධ්‍යාපනයේ පාසල තුලත් මේ ෆෝන් එක ගැන කියන්න පටන් ගත්තොත් මේක සාමාන්‍යකරණය වෙනවා. සාමාන්‍යකරණය වුණාම ළමයින්ට අර කුණුහරුප බලලා ඒ වලින් ආවේග අරගෙන එක දේවල් කරන්න නරක දේවල්ට යොමු වෙන්නේ නැහැ. සුචරිතව අවතර ළමයි මේක පාවිච්චි කරයි. ළමයින් තමයි හොඳම බුද්ධිමත් දෙමාපියන්ට වඩා. ඒගොල්ලෝ ඒක කරයි. මේ මාර්ගෝපදේශනේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි පීරියඩ් එකක් දීලා ළමයිට උගන්වනවා මේක.